ආයිබෝන් යාළුවනේ. ඔයාලා මේ එකතු වෙන්නේ ඊයේ ෂෝ එකකින් ගේන තවත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට යාළුවනේ කියලා දෙන්න යන්නේ ඊටාම වැදගත් වීඩියෝ එකක්. අද ලංකාවේ ගොඩක් දුරට මෑත කාලේ ගොඩක්ම ඉලෙක්ට්‍රික් වාහන අපිට දැක බලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගොඩක්ම පාවිච්චි කරනවා. ඉලෙක්ට්‍රික් වාහනයකින් දැන් අපි ගමනක් ගියපු වෙලාවක ළඟම චාර්ජින් සෙන්ටර් එක බලා ගන්න කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. කියන්නේ චාර්ජින් ස්ටේෂන් එක. අපි බලමු ලේසියෙන්ම කොහොමද කියලා ඒක අපි හොයාගන්නේ. ඔයාලගේ තියෙන අතේ ස්මාර්ට් ෆෝන් එකෙන්ම ඒ දේ අපිට කරගන්න පුළුවන්. අපි බලමු යාළුවනේ කොහොමද කියලා ඒ දේ ඉක්මනින්ම කරගන්නේ. මුලින්ම ඔයාලට පුංචි ඉල්ලීමක් තියෙන කරන්න පුළුවන් නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරගන්න. ඔයාලට එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. අය බලමු යාළුවනේ. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Google එකේ හෝ Chrome එකේ හරි මං Google එකේ සර්ච් කරගන්නවා මෙතන charging.lk කියලා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේ වෙබ්සයිට් එකට ආවා. මෙහෙම තමයි ඔයාලට ඕපන් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මේක zoom කරලා මේකේ Android app එක තියෙනවා. මම ඒක ගැනත් ඔයාලට මේ වීඩියෝ එක අතරතුර කියලා දෙන්න. ඒකත් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පෙන්නන්න ඒකත් කොහොමද කියලා. ඒකෙන් වෙබ්සයිට් එකට වඩා ගොඩක් ලේසි app එකෙන් මම මෙතනින් දැන්ට මෙතනින් ක්ලෝස් කරගන්නවා ඒක. ඔයාලට දැන් වෙබ්සයිට් එකේ ගියත් යාළුවනේ ඔයාලට දැන් ඉස්සෙල්ලම ඔයාලා ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරගන්න. ලොකේෂන් ඔන් කරලා අපි දැන් මේ වෙබ්සයිට් එකේ ඉන්නකොට යාළුවනේ ටිකක් අමාරුයි මේක. අපි හිතමු අපි දැන් ගොඩක් අපිට වෙබ්සයිට් එකට වැඩිය ලේසි ඇප් එක. අපි බලමු නිකන් පානදුර තියෙන මේ charging center එක අපි පෙන්නන ඔයාලට පේනවා ඇති. මෙතන මේ පෙන්නන තැන එතන උඩ ඔයාලා ටච් එකක් දෙන්න. ඔයාලා ඉන්න තැන බලලා ඊට පස්සේ යාළුවනේ මෙතන view details කියලා තියෙනවා. ඒක උඩ ටච් එකක් දෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන charging center එකේ phone numbers එතකොට address සියල්ලක්ම තියෙනවා මේකේ. අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ app එක හරහා. අපි ඕනම තැනක ලංකාවේ කොහේ ගියත් ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. අපි දැන් මෙතනින් සර්ච් කරගන්න අමාරු හින්දා අපි මේකේ app එකට යන්න යාළුවනේ. app එක මම ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්නම්. ඔයාලටත් app එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එක මම වීඩියෝ එකට පහලින් දාලා තියන්නම්. මම වෙබ්සයිට් එකේ link එකත් වීඩියෝ එකට පහලින් දාලා තියන්නම්. මම මුලින්ම මගේ Play Store එක ඔන් කරගන්නවා. ඔන් කරගෙන මම මේ app එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න හදන්නේ. ඔයාලට යාළුවනේ ගොඩක්ම පහසුයි මේ app එක. මම app එක ඉන්ස්ටෝල් කරන ගමන් තමයි තාම තියෙන්නේ ෆෝන් එකට. හරි යාළුවනේ මම මගේ ෆෝන් එකට app එක ඉන්ස්ටෝල් කරලා ඉවරයි. මම app එක දැන් ඕපන් කරගන්න තමයි හදන්නේ. මම යනවා මම app එක යාළුවනේ ඕපන් කරගන්න තමයි දැන් හදන්නේ. ඔන්න ඔහොම තමයි යාළුවනේ app එක ඕපන් වෙන්නේ. අපි බලමු. ඔයාලට ගොඩක්ම පහසුයි මේ app එක. වෙබ්සයිට් එක නම් ටිකක් ඔයාලට චුට්ටක් හොයාගන්න හැම අමාරුයි. මෙතනින් ඔයාලා මේ උඩ එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතනින් ඔයාලට කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. මම නම් මෙතනින් ඉංග්‍රීසි තෝරගෙන නෙස් කියලා තියෙන බටන් එක උඩ
ක්ලික් කරගෙනවා. ඊට පස්සේ යාළුවනේ ආපහු නෙක්ස්ට් එක දෙන්න. ආයෙත් මෙතනින් නෙක්ස්ට් කරන්න. දිගටම නෙක්ස්ට් කරන් තමයි යන්න තියෙන්නේ. ආපහු නෙක්ස්ට් කරන්න. මෙතන ඔක්කොම නෙක්ස්ට් කරාම හරි ඔයාලා ඊට පස්සේ මෙතනින් get started කියලා තියෙනවා. එතන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට මේ ඇප් එක පෙන්වන්නේ අපිට. මම zoom out කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේ ඇප් එකේ අපිට පුළුවන් මෙතන උඩ තියෙනවා early station කියලා. ඊට පස්සේ තියෙනවා fast charging. මේක යාළුවනේ මේ ඇප් එකේ තියෙනවා අපිට fast charging තියෙන තැන් වෙනම පෙන්නනවා. සාමාන්‍ය charging තියෙන තැන් වෙනම පෙන්නනවා. මේ early දැම්මම දෙකම අපිට පෙන්නනවා. මෙතන standard කියලා තියෙන්නේ සාමාන්‍ය charging station. අපි මෙතන fast charging කියලා දැම්මම fast charging station ටික තමයි පෙන්වන්නේ. ඊට පස්සේ early දැම්මම අපිට මේ දෙකම බලා ගන්න පුළුවන්. අපි බලමු යාළුවනේ මේක zoom කරලා බලමු. අපි හිතමු යාළුවනේ අපි ඔන්න ගාල්ලේ ටවුන් එකේ කියලා ඉන්නේ. ගාල්ලේ ඉන්න ගමන් ඔන්න අපි මේ ඇප් එක ඕපන් කරගෙන මේ ගාල්ලේ තියෙන ළඟම charging center එක පෙන්නනවා. මම ඒක උඩ මේ කොළ පාටට තියෙන්නේ ඒක උඩ ක්ලික් එකක් දාගන්නවා. ටච් කරනවා. ටච් කරගමන් යාළුවනේ ඒක උඩ ටච් කරගමන් ඔයාලට පෙන්නනවා ඇති මෙතන ගාල්ලේ ඇඩ්‍රස් එකත් එක්කම තියෙන තැන ඒ වගේම ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගොඩක් පහසුයි යාළුවනේ. දැන් ඔයාලට දුර ගමනක් එහෙම ගියපු වෙලාවක ළඟම charging center එකක් හොයාගන්න සාමාන්‍ය හොටල් වල තියෙන ඒවා පවා පෙන්නනවා මේකේ. සාමාන්‍ය charging center පවා පෙන්නනවා මේකේ. early දාගත්තම අපිට දෙකම පෙන්නනවා. ඔයාලට සුබ දවසක් යාළුවනේ. මට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ එකකින් අපි ඉස්සරහට මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.